ඔන්න ඉතින් පහුගිය දවස්වල කතා කරේ MAC Cosmetics Huda Beauty products ගැන නිතා. පහුගිය දවස් දෙක තුනේ messages දෙක තුනක්ම ආවා අක්කී MAC Cosmetics Huda Beauty වගේ high end products වගේම ටිකක් budget friendly නැත්තම් drug store brands ගැනත් චුට්ටක් කතා කරන්න කියලා. ඉතින් of course මම ඒ වගේ brands ගැන ඒ වගේ products ගැන ගොඩාක් කතා කරලා තියෙනවා. ඉතින් පහුගිය දවස් ටිකේ චුට්ටක් ඒ ගැන කතා කරන එක මිස් වුණා. හැබැයි ඔන්න ඉතින් මගේ ළඟ products ටිකක් තියෙනවා බෑග් එකක් පුරවලාම. ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ඕන නිසා මේ ටික දවසක ඉඳන් මේ බෑග් එකේ මම තියාගෙන ඉන්නවා වෙලාවක් හම්බෙච්ච ගමන් මම වීඩියෝ එකක් ගේන්න කියලා. ඉතින් කවුරුත් දන්න Essence කියන බ්‍රෑන්ඩ් එකකින් තමයි මම මේ ප්‍රොඩක්ට්ස් ටික තෝරගත්තේ. ඉතින් Essence බ්‍රෑන්ඩ් එක ගැන දන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් Essence කියලා කියන්නේ ජර්මන් බ්‍රෑන්ඩ් එකක්. 2002 තමයි මට මතකය හරිනම් මේ බ්‍රෑන්ඩ් එක ස්ටාර්ට් කරලා තියෙන්නේ. ඉතින් Essence Catrice කියලා කියන්නේ sister brands. ඒ brands දෙකම වෙන වෙනම ගියත් එකම කම්පැනි එකකින් ජෙනරේට් වෙන brands දෙකක්. ඉතින් ගොඩක් දෙනෙක් යුරෝප් වල නම් විශේෂයෙන්ම ඉටලි වල මම දකින්න විදියට ගොඩක් දෙනෙක් හොඳ ඩ්‍රග් ස්ටෝර් බ්‍රෑන්ඩ් එකක් විදියට අඳුරගෙන තියෙනවා. ඒ වගේම තමයි මෑතකදී ඒගොල්ලන්ගේ රිලීස් වෙච්ච ප්‍රොඩක්ට්ස් වල ක්වොලිටි එක ගොඩක් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා තිබ්බ ප්‍රයිස් එකටම. ඉතින් ඒක ගොඩක් හොඳ පොයින්ට් එකක් මේ බ්‍රෑන්ඩ් එක ගැන කතා කරනකොට. ඉතින් ලස්සනට මේකප් එකක් දාගෙන ගමනක් බිමනක් යන්න මේ වගේ බ්‍රෑන්ඩ් එකක ප්‍රොඩක්ට්ස් ගොඩක් යූස්ෆුල් වෙනවා කියලා මම දන්නවා. ඉතින් ලංකාවේ ඉන්න මගේ ක්ලයන්ට්ස්ත් ගොඩක් දෙනෙක් මේ Essence බ්‍රෑන්ඩ් එකේ ප්‍රොඩක්ට්ස් ගන්නවා තම තමන්ගේ ආර්ථික තත්ත්වය අනුව. ඉතින් ඒක නිසා බය නැතුව මට රෙකමන්ඩ් කරන්න පුළුවන් ප්‍රොඩක්ට්ස් කීපයක් තියෙනවා මේ බ්‍රෑන්ඩ් එකේ. මම මේ දේවල් ගැන ඔයගලන්ට කලින් වීඩියෝස් වලත් කතා කරලා තියෙනවා. ඉතින් වෙලා ගන්නේ නැතුව බලමු මේ බෑග් එකේ තියෙන ප්‍රොඩක්ට්ස් මොනවද කියලා. ඉතින් මම වීඩියෝස් දෙකක් මේ වෙනකොටත් මගේ අනිත් ප්ලැට්ෆෝම්ස් වලත් TikTok ප්ලැට්ෆෝම් එකේ රිලීස් කරලා ඉවරයි. Alice in Wonderland කියලා collections දෙකක් ආවා Catrice and Essence කියන brands දෙකේම. ඉතින් ඒ products වලින් සමහරක් දේවල් මට හොඳයි කියලා හිතුණ දේවල් සහ විශේෂයෙන්ම අපේ skin tone එකට ගැලපෙන විදිහේ products කීපයක් මම select කරගත්තා. මම මුලින්ම ඒ ටික පෙන්නලා ඉන්නවා. තවත් තියෙනවා අලුත්ම හොඳම news දෙකක්. ඒ products දෙක මම වීඩියෝ එකේ අන්තිමටම පෙන්නනවා. ඒක නිසා skip කරන්න නැතුව බලාගෙන ඉන්න. Okay. first product එක විදිහට මම randomly තමයි මේ දේවල් මේ bag එකෙන් ගන්නෙ. ඒ නිසා preference එක අනුව නෙමෙයි. කොහොම වුණත් තමයි පළවෙනි product එක මේක body cream එකක්. මම මුලින්ම packaging එක ගැන කතා කරන්නම්. හරිම ලස්සන affordable brand එකකින් එන්න පුළුවන් විදිහේ හොඳම packaging එකක් කියලා කියන්න පුළුවන්. මේ Christmas season එකකට අපිට gift එකක් දෙන්න මේ product එක හොයාගන්න පුළුවන් නම් sold out උනේ නැත්නම් මම හිතන්නේ හොඳ option එකක්. මේ ප්‍රොඩක්ට් එකේ නම තමයි Disney Alice in Wonderland body lotion. කොහොම වුණත් මේකේ fragrance එක මම try කරලා බැලුවා කීප වතාවක්ම. හැබැයි මට ගොඩාක්ම මං ආයෙමත් බලන්නම්. හැබැයි මට ගොඩාක්ම vanilla and caramel scent එකක් නම් දැනුනේ නැහැ. හැබැයි හරිම හොඳට මොයිස්චරයිස් වෙනවා ස්කින් එක මේ ඇප්ලයි කරපු හරිය ඔයගලන්ට. ඉතින් මේකේ ප්‍රයිස් එක උනේ යුරෝස් 5යි ගාණක් වගේ. ඉතින් ඒ වගේ ප්‍රයිස් එකකට මම හිතන්නේ මේක විශේෂයෙන්ම ටැග්ගක් වගේ දෙන්න නම් හරිම හොඳ ඔප්ෂන් එකක් කියලා මම හිතනවා. ඉතින් මේ ප්‍රොඩක්ට් එකේ ෆ්‍රැග්‍රන්ස් එක කියපු විදිහටම නැති වුණාට මොයිස්චරයිසින් ක්වොලිටි එක තියෙනවා. ඉතින් මේ ප්‍රයිස් පොයින්ට් එකේ හැටියට මම හිතන්නේ මේක හොඳ ප්‍රොඩක්ට් එකක්. ඊළඟට අපි ඉක්මනට යමු. මම තවත් ගත්ත hand cream එකක්. විශේෂයෙන්ම වින්ටර් එක පටන් ගන්නකොට අපේ ස්කින් එක dry වෙන්න බලනවා. ඉතින් අත් දෙකේ ස්කින් එක dry වුණාම අපේ රැලි වැටෙන ගතිය වැඩිපුර පේන්න ගන්නවා. ඉතින් ඒක නිසා අත් දෙක ලස්සනට තියාගන්න නම් අපිට hand cream එකක් නිතරම පාවිච්චි කරන්න වෙනවා. ඉතින් කොහොම වුණත් ලංකාවේ ඉන්නත් ගොඩක් දෙනෙක් මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරනවා කියලා මම අත්දැකීමෙන් දන්නවා. මොකද මගෙන් නිතර ගොඩක් දෙනෙක් purchase කරන ප්‍රොඩක්ට් එකක් තමයි. මේක purchase කරනවා මේ වගේ products මම කියන්නේ hand cream ගැන පොදුවේ. ඉතින් hand cream එකක් අතේ තියෙන්නම ඕන දෙයක් විදිහට මම දකිනවා lady කෙනෙක්ගේ bag එකක. ඉතින් මේ range එකේ ඇවිත් තියෙනවා Alice in Wonderland. ඉතින් මේ range එකේ ඇවිත් තියෙනවා Alice in Wonderland Essence hand cream. මේ තමයි packaging එක. Bloom where you are planted කියලා තියෙනවා. Hydrating hand cream with fruity scents කියලා තියෙන්නේ. කොහොම වුණත් මේකේ fragrance එක නම් මම කැමති body lotion එකට වැඩිය. වැඩේ තියෙන්නේ මේක මේ වෙනකොටත් sold out. දැන් මේ වීඩියෝ එක දැකලා කවුරු හරි මගෙන් ඉල්ලුවොත් මට මේක ඔයගලන්ට දෙන්න පුළුවන් වේද කියලා මට ෂුවර් කරන්න බෑ. මොකද ඒක සුවඳයි. ඒක ගොඩක් සුවඳයි. මේකේ notes බලමු අපි මොනවද කියලා තියෙන්නේ කියලා. Fruity scents. Fruity scents තමයි ඒක හරි. Fruity scent එකක් මට දැනෙනවා. ඒ නිසා ඒක මට ඕකේ කරන්න පුළුවන්, රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මේ ප්‍රොඩක්ට් එකත් ගොඩක් වෙලාවට දැන් ඊයේ මම ගිහලා ස්ටෝර් එකේ බලනකොටත් මේක sold out වෙලා තිබ්බා. ඉතින් randomly stores වල තිබ්බොත් හොයාගන්න පුළුවන්. මේ Essence වල තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි supply එක මදි මට හිතන විදියට. මේ ඉටලි වල රෝම් වල මම ඉන්නවට නම් stores වල හරිම අමාරු හොයාගන්න. අලුත් collection එක ආපු ගමන් stand එක full වෙලා තියෙනවා. දවස් කීපකින් විශේෂයෙන්ම weekend එකක් වගේ පහුවෙලා යනකොට products හොයාගන්න හරිම අමාරුයි. රීස්ටොක් වෙන්නෙත් හරිම කලාතුරකින්. ඉතින් ඊළඟට මම ගත්ත තවත් ලස්සන ප්‍රොඩක්ට්ස් දෙකක්. ඒක නම් හරිම කියුට් ප්‍රොඩක්ට් එකක්. ඔන්න ඕගොල්ලන් බැලුවොත් මාත් එක්ක එකඟ වෙයි කියලා හිතනවා. කමෙන්ට් කරන්න අනිවාර්යයෙන්ම මේ පීසස් වලින් ලස්සනම දේ මොකක්ද කියලා. පැකේජින් වයිස් ගත්තහම මේ ලිප් බාම් එක හරිම ලස්සන ප්‍රොඩක්ට් එකක්. මේ විදිහට මම ලං කරලා පෙන්නන්නම්. ෂේඩ්ස් දෙකක් තියෙනවා. මම ෂේඩ්ස් දෙකම ගත්තා. මොකද මම මේක ගත්තේ බබාලා දෙන්නට.
ඉතින් කොහොම වුණත් මේක ලිප් බාම් එකක් පොඩි ෂියර් ෆිනිෂ් එකක් තියෙනවා. ඉතින් මේක Alice in Wonderland key chain sheer lip balm කියලා තමයි නම් කරලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. අර Alice in Wonderland story එකේ තියෙන දේවල් තමයි මේකට ඉන්ස්පයර් කරගෙන තියෙන්නේ. ඉතින් මේ clock එක අපි දන්නවා Alice in Wonderland story එකේ හරිම important දෙයක්. ගොඩක් වෙලාවට පාවිච්චි වෙන දෙයක් ගැන කතා කරනකොට ඉතින් හරිම innovative. මේක ගොඩක් දෙනෙක්ට ආස හිතෙන විදිහ. ඉතින් බබාලට විතරක් නෙමෙයි ලොකු පොඩි හැමෝටම ආස හිතෙන විදිහ දෙයක් කියලා කිව්වේ ඒකයි මම. දැන් මම මේක පෙන්නන්නම් ඔයගලන්ට ස්වච් කරලා. ඉස්සෙල්ලාම මෙන්න මේ විදිහට තමයි කලර්ස් දෙක ඇවිත් තියෙන්නේ. එකක් ටිකක් බ්‍රයිට් පින්ක් කලර් එකක්, එකක් ටිකක් ලයිට් පින්ක් කලර් එකක්. හැබැයි මේ දෙකම ඇප්ලයි කරාම ලොකුවට කලර් එකක් දෙන්නේ නැහැ. හැබැයි ලස්සන ෂියර් ෆිනිෂ් එකක් දෙනවා. මම මේව ඇප්ලයි කරලා පෙන්නන්නම් අනිවාර්යයෙන්ම ඊළඟ වීඩියෝ එකෙන්. ඉතින් කලර්ස් දෙක නම් හරිම ලස්සනයි. මේ විදිහට තමයි පැකේජින් එක තියෙන්නේ. ආයෙමත් පෙන්නුවොත් ඔයගලන්ට තව ප්‍රොඩක්ට්ස් දෙකක් තියෙනවා. බ්ලෂර්ස් දෙකක්, ලික්විඩ් බ්ලෂර්ස් දෙකක් මේ විදිහට පොඩ්ඩක් ඉන්න මං හරි පැත්ත පෙන්නන්න. ඕකේ. මෙන්න මේ විදිහට මේ ප්‍රොඩක්ට්ස් දෙක ලික්විඩ් බ්ලෂර්ස් දෙකක් මම මේක ස්වච් කරලා බැලුවා ස්ටෝර් එකේදී very pigmented. ඇත්තටම කියන්න ඕනේ හොඳ pigmentation එකක් තිබ්බා. මේක තියෙන්නේ mousse formula එකක්. හැබැයි apply කරාම skin එකට හොඳට absorb වෙනවා සහ pigment එක හොඳට තියෙනවා. මේකේ නම කිව්වොත් fluffy mousse matte blush. ඉතින් shades දෙකම මම දැක්ක ගමන්ම ගත්තා. මොකද pigmented කියලා මට තේරුණ නිසා. රෝස් 4කට 5කට වගේ price එකකට මේ වගේ දෙයක් කොහෙන්වත් හොයාගන්න බෑ. ඒක මම හොඳටම දන්නවා. මගේ shopping experience එකත් එක්ක. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ දැක්කොත් අනිවාර්යෙන් ඔයා makeup products වලට ආස කෙනෙක් නම් මේවා නිතර apply කරන කෙනෙක් නම් අනිවාර්යෙන් try කරලා බලන්න. ඔයා disappoint වෙන එකක් නැහැ කියලා මට දැමම කියන්න පුළුවන්. හැබැයි මම මේවා try කරලා ඊළඟ වීඩියෝ එකෙන් ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද මේකේ performance එක කියලා අපේ skin tones වලට. ඒ තමයි Essence Alice in Wonderland collection එකෙන් මම purchase කරපු දේවල්. ඉතින් තව bunch of products මගේ අතේ තියෙනවා. permanent collection එකට එකතු වෙච්ච new releases කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ products ටික ගැන ඉතින් එතකන් Alice in Wonderland products ඔයා කොහේ හරි දැක්කොත් Essence brand එකෙන් try කරලා බලන්න purchase කරන්න අමතක කරන්න එපා. Bye.